මේකේ තියෙනවා අන්න සෞව්‍ය සංනිවේදනයේ කියන එක කුසලතාවයක් ලෙස වර්ධනය වෙන්න පළවෙනිට අනුගමනය කරන්න ඕන කරුණක් තමයි මනවින් මොකක් වීමද පුතේ? මනවින් සවන් දීම කියන එක. දැන් මේක තේරුම් ගන්න කිව්වොත් පුතේ ශ්‍රවණයේ අවස්ථා දෙකක් තියෙනවා. ශ්‍රවණයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අසා සිටීම, අනිත් එක තමයි සවන් දීම. අපි ප්‍රගුණ කරන්න ඕන අසා සිටීම නෙවෙයි මොකක් කියලාද මේ කියන්නේ? සවන් දීම ප්‍රගුණ කරන්න ඕන. මේක තේරෙන විදිහට කිව්වොත් මම දැන් අර පුතාලට පන්ති ඇතුලේ කතා කරන්න එපා කියන්නේ හේතුවත් මේක. ඒ තමයි දැන් මම මෙහෙම උගන්වනවා ළමෙක් මෙහෙම මගේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ළඟ ඉන්න යාළුවා මචං මේ මොකද කරන්නේ මේ අර කියලා දැන් යාළුවා කතා කරනවා. දැන් යාළුවට සවන් දෙනවා මම කියන එක ඇහෙනවා. එතකොට තොරතුරු මතකයකට යනවද? නෑ. තොරතුරු අපි කියන්නේ මොළයට යනවද? නෑ. එතකොට හැකියාවක් විදියට මං තේරෙන විදියට කියන්නම් වටේ බෝම්බ ගහලා ගියත් පුතේ වටේ කොච්චර පිස්සු කෙලියක් මෙන්න මෙහෙම හැකියාවක් තියෙන්න ඕනේ. ඒක කුසලතාවයක්. ඒක හැකියාවක්. ඒ කියන්නේ වටේ ඉන්න කාට බෝම්බ ගහලා කෙලවිලා ගියක් කමන්නේ මං පාඩමේ ඉන්නවා. ඒක සවන් දීමේ හැකියාවක්. දැන් ඒතර මනවින් සවන් දීමේ හැකියාවක් වර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. මනවින් සවන් දීම කියන එක කුසලතාවයක් විතර වර්ධනය කරගත්තම අන්න පුතයාට ඕනම දෙයක් මතක තියාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මම තව පුතාට උදාහරණයක් කියන්නේ. දැන් මේ පන්තියේ මෙහෙම වාඩිලා ඉන්නවා. ඉතා පැහැදිලි. හරිද? වාඩිලා ඉඳලා මෙහෙම දැන් මගේ දිහා හොඳට අහගෙන ඉන්නවා කියලා පේනවා. හැබැයි ඇතුලේ ගෙදර ගිහිල්ලා මොනවද කරන්නේ? ඒ කියන්නේ මනස එක තැනක තියන් ඉන්න බෑ කියන එක තේරෙනවද පුතාලට? මනස එක තැනක තියන් ඉන්න බෑ. ගෙදර ගිහිල්ලා මොනවද කරන්නේ? මම යන ගමන් නෑ එහෙම නෑ. අර එල්ල නෑ අද රැට අපි කොහොමද තැනකින් කන්න ඕන. තාත්තට කොහොම හරි කැමති කරගෙන ඒක යන්න ඕන. එහෙම තමයි. හරිද? ඒ කියන්නේ භෞතිකව ශරීරයේ තියනවා මගේ දිහා බලාගෙන විතරයි. මේ කිසි දෙයක් මනවින් සමන් දීලා නෑ. එතකොට ඒක එයාගේ හැකියාවක් විතර ඒක වර්ධනය කරගෙනද නැද්ද? ඔන්න සරලයි නෑ. ඔහේ නිකන් සමා වෙන්න ගොම තැම්පත් තිබ්බා වගේ වාඩි ලයින් එක විතරයි වෙන්නේ. එහෙම එපා. පුතාලා මොකක් කරන්න කියලාද මේ කියන්නේ? හැකියාවක් විතර වර්ධනය කරගන්නලු මොකද පුතේ? මනවින් සවන් දීම. අන්න එතකොට Tamanට Tamanගේ තියෙන තොරතුරු ටික හොඳට මතකයකට දාගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. දැන් තවදුරටත් මම මේකට උදාහරණයක් කියන්නම්. බෞද්ධ සමාජයේ තියෙන උදාහරණයක්. ඔය හාමුදුරුවෝ බණ කියද්දී කතාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන වචන කියවන හැම වාරයක් පාසා ඔඩියන්ස් එක සාදු කියනවලු. පුතාලත් අහලා ඇති මේ කතාව. එහෙම තමයි ඔඩියන්ස් එක සාදු කියනවලු බුදුහාමුදුරුවෝ කියන වචන කියනකොට. හරි? බුදුහාමුදුරුවෝ ගැන කියන හැම වචනයක් නම කියන හැම වාරයක් පාසා. දැන් හාමුදුරුවෝ බණ කියනවලු බුදුරජාණන් වහන්සේට දෙව්දත්තට ගල් පෙරළුසේක කියලා. අර අහගෙන හිටපො නැති වුණාම ඒ කියන්නේ මනවින් සවන් දුන්නේ නැති වුණාම සාදු ගන්නවලු. යකෝ හොඳයි කියලානේ සාදු කියන්නේ. ඒ කියන්නේ දෙව්දත්තර ගල් පෙරලපු එක හොඳයිලු. ඒකට හොඳයි කියලා තමයි අර එතකොට එයාගේ මොකද්ද හැකියාවක් නැත්තේ. මනවින් සමන් දීලා නැහැ කියලා මේ කියන්නේ. එහෙනම් ඉච්ච පුතේ මට කියන්න පළවෙනියටම සෞව සංවේදනයේ කුසලතාවයක් වර්ධනය කරගන්න ඕන මොකද්ද? මනවින් සවන් දීම කියන කාරණාව.